බුද්ධිමත්කම කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් වෙලාවට අපේ ඔළුවට එන්නේ පාසලේ විභාග වලින් ඉහළම ලකුණු ගන්න එහෙමත් නැත්නම් ගණන් හදන්න දක්ෂ කෙනෙක්ගේ රූපයක් නේද? අද අපි මේ මූලාශ්‍ර පැහැදිලි කිරීම හරහා සූදානම් වෙන්නේ ඒ සම්ප්‍රදායික රාමුවෙන් ටිකක් පිටපැනලා ඇත්තටම මිනිස් මොළය පරිසරයට වගේම අලුත් අභියෝගවලට කොච්චර අපූර්වට හැඩ ගැහෙනවද කියන එක ගැන වෙනස්ම කෝණයකින් ගවේෂණය කරන්නයි. අද අපි මේ මූලාශ්‍ර ඔස්සේ ප්‍රධාන මාතෘකා පහක් සාකච්ඡා කරනවා. සැබෑ බුද්ධිය නැවත නිර්වචනය කිරීම, බුද්ධිමතුන්ගේ අමුතු පුරුදු, හුදකලාව සහ හැඟීම් කළමනාකරණය, අභියෝගවලට හැඩගැසීම සහ අවසාන වශයෙන් නිහතමානී භවයේ දලය තමයි මේ මාතෘකා පහ. හරි. අපි අපේ පළවෙනි කොටසින්ම පටන් ගමු. සැබෑ බුද්ධිය කියන්නේ මොකක්ද කියලා අලුතින්ම හිතලා බලමු. සාමාන්‍යයෙන් සමාජයේ පිළිගැනීම තියෙන්නේ විභාග පාස් වෙන්න එකයි වේගෙන් ගණන් හදන එකයි තමයි බුද්ධිමත්කම කියලා. හැබැයි මේ මූලාශ්‍ර පෙන්වා දෙන විදිහට ඇත්තම බුද්ධිය කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස් දෙයක්. ඒ කියන්නේ තමන්ගේ වටපිටාව වෙනස් විදිහට දැකලා ඕනෑම අලුත් ප්‍රශ්නයකට අපූර්ව විසඳුම් හොයාගන්න ඕනෑම අලුත් තත්වයකට හැඩගැහෙන්න තියෙන හැකියාවටයි. මෙතනදී අපේ මොළයේ තියෙන ඩෝපමින් හෝමෝනිය මාරම වැඩ කොටසක් කරනවා. සාමාන්‍යයෙන් විනෝද වෙනකොට නිකුත් වෙන මේ හෝමෝනිය බුද්ධිමත් මනසක් තුළ වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ සංකීර්ණ ප්‍රශ්නයක් විසඳනකොට හරි අලුත් දෙයක් ඉගෙන ගන්නකොට හරි. මේ නිසා තමයි ඒ අය නිතරම සමාජයේ සම්මතයන් ඒ විදිහටම බාරගන්නේ නැතුව නිතරම ප්‍රශ්න කරමින් කුතුහලයෙන් ඉන්නේ. දැන් අපි යමු දෙවෙනි කොටසට. මේක ටිකක් රසවත්. ඒ තමයි බුද්ධිමතුන්ගේ තියෙන සමහර අමුතු පුරුදු. ගොඩක් අය හිතන්නේ රාවණිකල් ඇහැරලා ඉන්න එක ඊතරම් හොඳ පුරුද්දක් නෙවෙයි කියලා. හැබැයි ඉහළ බුද්ධියක් තියෙන බොහෝ දෙනෙක්ගේ ජීව විද්‍යාත්මක ඔරලෝසුව එම නැත්නම් බයොලොජිකල් ක්ලොක්ස් එක සාමාන්‍ය විදියට වඩා ටිකක් වෙනස්. ඒ අය රාත්‍රී කාලයේ නිහඬතාවයද මාරම කැමතියි. ඇයි එහෙම වෙන්නේ? දවල් කාලයේ තියෙන සද්දබද්ද වගේ බාධා කිරීමකුත්ම රැට නැහැ. එතකොට මොළයට පුළුවන් සම්පූර්ණ අවධානය එකම එක වැඩකට යොමු කරලා ඒ ගැන ගැඹුරින් විශ්ලේෂණය කරන්න. මේ වෙලාවට තමයි මොළයේ නිර්මාණාත්මක සෛල අවදි වෙලා ප්‍රශ්න විසඳීමේ හැකියාව උපරිමයට යන්නේ. තවත් අපූර්ව පුරුද්දක් තමයි අවුල් සහගත මේසය. මේසයක් අපි වලට තියවා දකිනකොට ඒක නරක පුරුද්දක් වගේ පේනුනට අයින්ස්ටයින්, ස්ටීව් ජොබ්ස් සහ මාක් සකර්බර්ග් වගේ ලෝකෙම වෙනස් කරපු අයගේ වැඩ කරන මේස දිහා බැලුවොත් ඒවත් හරිම අවුල් සහගතයි. මිනිසෝටා විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකින් පවා මේ බව තහවුරු කරලා තියෙනවා. මේ විසිරුණු පරිසරය මොළයට අලුත් අදහස් ගොඩනගන්න ලොකු උත්තේජනයක් සපයනවා. මේක හරියට විශාල කෑමක් උයනකොට මුළු තැඟේ අවුල් වෙනවා වගේ වැඩක්. මොළය අලුත් ලෝකයක් නිර්මාණය කරනකොට වටපිටාව අවුල් වීම ඒ තරම් පුදුම වෙන දෙයක් නෙවෙයි. තමන්ටම කතා කරගන්න එක ගැන මොකද හිතෙන්නේ? පිටින් බලන කෙනෙකුට මේක ටිකක් විහිළුවක් වගේ පේනෙන්න පුළුවන්. හැබැයි තමන්ගේම සිතුවිලි ශබ්ද නගා පිට කිරීම කියන්නේ ඔළුවේ තියෙන දහස් ගණනක් වුණු සංකීර්ණ සිතුවිලි ජාලයක් පිළිවෙලකට සකසා ගන්න පුරුවම් අතිශය ප්‍රබල මානසික මෙවලමක්. මේක අහුවොත් පුදුම වෙයි. තමන්ගේ ප්‍රශ්නයක් තමන්ටම ශබ්ද නගා කියනකොට මොලේ ස්ථාන කිහිපයක් එකවර ක්‍රියාත්මක වෙනවා. මේ නිසා ඒ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න තියෙන හැකියාව 164කින් විතර ඉහළ යනවා කියන එක විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. තුන්වැනි කොටස හැඟීම් කළමනාකරණය සහ හුදකලාව ගැන අපි දැන් කතා කරමු. සෙනග ගොඩක් ඉන්න ජනාකීර්ණ පරිසරයකදී මේ වගේ සක්‍රිය මනසක් තියෙන අයට ඉක්මනින්ම මහන්සි දැනෙන්න. ඒ වෙනුවට තනිව ගත කරන කාලය තමයි ඒ අයට තමන්ගේ මානසික ශක්තිය නැවත ලබා ගන්න, අත්දැකීම් විශ්ලේෂණය කරන්න වගේම අයිසැක් නිව්ටන් කලා වගේ නව අදහස් බිහි කරන්න උදව් වෙන්නේ. හරියට ස්මාර්ට්ෆෝන් එකක එකපාරටම ඇප්ස් ගොඩක් ඕපන් කළාම ඒක ස්ලෝ වෙනවා වගේ බාහිර ලෝකයේ ශබ්ද සහ තොරතුරු වැඩි වෙනකොට බුද්ධිමත් මොළයක් ඕවර්ලෝඩ් වෙන්න ගන්නවා. ඒක නිවාගෙන සිතුවිලි පිළිවෙලකට පෙළගල්ස්වන්න නම් ඔවුන්ට මේ නිහඬ හුදකලා පරිසරය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේම තනි වෙන්න කැමති වුණාට මෙයාගේ තියෙන අනිත් විශේෂත්වය තමයි අතිමහත් චිත්ත වේගයේ බුද්ධිය. එම නැත්නම් EQ එක. ඔවුන්ගේ මොළයේ තියෙන මිර නියුරෝන ඊටාම සක්‍රිය නිසා තවත් කෙනෙකුගේ වේදනාවක් හෝ සතුටක් වචනයක්වත් නොමැතිව තමන්ගේම වගේ අත්විඳින්න උන්ට පුරුවන්. ඒ කියන්නේ සැබෑ බුද්ධිය රඳා පවතින්නේ තර්ක කිරීමේ විතරක් නෙවෙයි කියන එකයි. හරි, අපි යමු හතරවෙනි කොටසට. අලුත් අභියෝගවලට අනුවර්තනය වෙන්නේ කොහොමද කියන එක. චාල්ස් ඩාවින්ගේ මේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා නේද? ලෝකයේ තුල පැවැත්ම තහවුරු කරගන්නේ ලොකුම හෝ ශක්තිමත් මය නෙමෙයි, වෙනස් වෙන තත්ත්වයන්ට ඉක්මනින් හැඩගැහෙන අයයි කියලා. හදිසි ප්‍රශ්නයක් ආවොත් ඒක ගැන ලත්ත වෙවි ඉන්නේ නැතුව තත්පර ගණනක් ඇතුළත ප්ලෑන් B එකකට මාරු වෙන්න පුළුවන් වීම සැබෑ බුද්ධිමත්කමේ ලක්ෂණයක්. මේ මූලාශ්‍රවලට අනුව බුද්ධිමත් අය හරියට ජලය වගේ. භාජනයක හැඩයට පහසුවෙන් හැඩගැහෙන ජලය. පාරේ ගලක් තිබුණොත් ඒක අස්සෙන් රූරාගෙන ගලාගෙන යනවා වගේ මෝන් ප්‍රශ්න මැදින් කලබලයකින් තොරව තමන්ගේ ගමන හදාගන්නවා. වැඩ කරන්නේ නැති පරණ ක්‍රම අතහැරලා අලුත් දෙයට හැඩගැහෙන්න ඕන් හරිම දක්ෂයි. අපි ආවා අපේ පස්වන සහ අවසාන කොටසට. ඒ තමයි නිහතමානී භවයේ බලය. මනෝවිද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන අපූර්ව දෙයක් තමයි යම් විෂයක් ගැන අඩුවෙන් දන්නා අය බොහෝ විට Taman සියල්ල දන්නවා වගේ පෙන්වන්න උත්සාහ කරනවා. හැබැයි සැබෑ බුද්ධිමතුන් Tamanගේ නොදැනුවත්කම එහෙමත් නැත්නම් Tamanගේ දැනුමේ තියෙන සීමාවන් ගැන ඉතා හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නේ. ඔවුන් දන්නවා මේ ලෝකයේ දැනුම කියන්නේ මහා සාගරයක් වගේ දෙයක් කියලා. ඒ සාගරයෙන් Taman දන්නේ එක දිය බිඳුවක් වගේ පුංචි ප්‍රමාණයක් කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසාම කුඩා දරුවෙකුගෙන් වුණත් අලුත් දෙයක් ඉගෙන ගන්න ඔවුන්ගේ මනස හැම විටම විවෘතයි. මේක අපිට අපූර්ව උදාහරණයකින් තේරුම් ගන්න පුළුවන්.
හරියට පළපිරුණු ගහක අතු පළතුරු බරින් බිමට නැමෙනවා වගේ කෙනෙකුගේ බුද්ධිය වර්ධනය වෙන්න ඒ පුද්ගලයා තවත් නිහතමානී වෙනවා. Taman සියල්ල දන්නවා කියලා හිතපු දවසට ඉගෙන ගන්න එක නතර වෙනවා. නමුත් මේ ගැඹුරු නිහතමානී බව නිසා බුද්ධිමතුන්ගේ ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය කවදාවත් නතර වෙන්නේ නැහැ. සැබෑ බුද්ධිමත්කම කියන්නේ උපතින් මේන දෙයකට වඩා අපිට නිහතමානීව වර්ධනය කරගන්න පුළුවන් විශිෂ්ට හැකියාවක්. ඉතින් අද අපේ මේ මූලාශ්‍ර විශ්ලේෂණය අවසන් කරන ගමන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. අපි මේ නරකයි කියලා විවේචනය කරන අවුල් සහගත මේස, රෑනිදි මරණ පුරුදු සහ තමන්ටම කතා කිරීම වගේ දේවල් ඇත්තටම මිනිසාගේ අනුවර්තනය වීමේ හැකියාව ඉදිරියට ගෙන යන ප්‍රබල පුරුදු නම් සමාජය විසින් හදාගෙන තියෙන බුද්ධිමත්කම කියන මේ පටු රාමුව සම්පූර්ණයෙන්ම අලුතින් ලිවිය යුතු කාලය ඇවිත් නේද? ඒක ගැන ගැඹුරින් සිතා බලන්නට ඉඩ හරිමින් අපි අදට සමුගන්නවා.